ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව දශක 8කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබ සිද්ධිය මෙන්ම රටෙහි ආර්ථික හා සමාජීය සාර්ථකත්වය කෙරෙහි දක්වන ලද අතිමහත් දායකත්වය තව දුරටත් පුළුල් කරමින් ස්වයංපෝෂිත ගම්මාන බිහි කිරීම අරමුණු කරගෙන හඳුන්වා දෙන ලද නවතම ව්‍යාපෘති BOC ගම්මාන සංකල්පයයි. අද දින ඔබ පැමිණ සිටින මේ ගොම්බද්දල ග්‍රාමය 10 වෙනි BOC ගම්මානය ලෙස එක්වන බව අප ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටිනි. මාතර කොටපළ මාර්ගයේ මුලට යන කොස්කහදොළ ඇල්ල පසු කර කුඩාපාන හන්දියෙන් පිටබැද්දර මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කළ විට ගොම්බද්දල ගම්මානයට පිවිසිය හැකි අතර වර්තමානයේ පවුල් 682කට ආසන්න සංඛ්‍යාවකින් යුක්ත වේ. BOC ගම්මාන ව්‍යාපෘතිය යටතේ ගොම්බද්දල ග්‍රාමයේහි යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු යෙදුණු අතර ආර්ථික, සමාජීය, ආගමික වැනි අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රයන්හි සංවර්ධනය සඳහාද කටයුතු සිදු කෙරිණි. ගමෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස වී ගොවිතැන ප්‍රමුඛ කෘෂිකාර්මික කටයුතු හඳුනාගත හැකිව තිබූ අතර ගමට දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි ආකාරයෙන් ගම කෙළවරක වූ නාහියන්ගල දොළ වෙත මාර්ගය සකස් කිරීම හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සිදු කෙරිණි. එමෙන්ම ගොම්බද්දල ග්‍රාමය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට විශාල අඩුවක්ව පැවති ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අලුත් හේන පොදු ක්‍රීඩාංගණයේ කලක සිට පැවතුන විශාල ගල් පර්වතය කඩා ඉවත් කර ක්‍රීඩා පිටිය නිසි පරිදි සකස් කිරීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වටිනා කාර්යභාරයකි. රටේ ජීවනාලිය හෙට දවසේ පුරවැසියන් ගමෙන් රටට බිහි කරන ගමේ පාසල වන ගොම්බද්දල විජයබා කනිටු විදුහලෙහි වූ භෞතික අවශ්‍යතා රාශියක්ද සම්පූර්ණ කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ කටයුතු කෙරිණි. ඒ අනුව ගොම්බද්දල විජයබා කනිෂ්ඨ විදුහලට එලිමහන් පන්ති කාමරයක්, අංග සම්පූර්ණ සෙල්ලම් මිදුලක්, වේදිකා තිරයක්, පරිගණක විද්‍යාගාරයට පරිගණක හා පරිගණක මේස ලබා දීම, සනීප ආරක්ෂක පද්ධතිය පිළිසකර කර පහසුකම් වැඩි දියුණු කිරීම, පුස්තකාලයට පොත් ලබා දීම හා විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් සඳහා ගුරුපුටු ලබා දීම සිදු කෙරිණි. BOC ගම්මාන ව්‍යාපෘතිය තුලින් අවම භෞතික සම්පත් පහසුකම් මැද්දේ අධ්‍යයන කටයුතු කරගෙන ගිය මාර විජයබා කනිෂ්ඨ විද්‍යාලයට එලිමහන් පන්ති කාමරයක්, ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් සෙල්ලම් මිදුලක්, ඒ වගේම පරිගණක ඒකකයේ සඳහා පරිගණක, පුස්තකාලය සඳහා පොත්පත්, වේදිකාව සඳහා තිරයක් ආදී විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අප පාසලට ලබා දුන්නා. ඒ ලබා දීම සඳහා මැදිහත් වූ ලංකා බැංකුව දෙයන්දර ශාඛාවේ කළමනාකාරීත්වයට සහ සියලුම නිලධාරීන්ට පාසලේ සහ පාසල් ප්‍රජාවගේ ගෞරවනීය ස්තුතිය පුද කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ සඳහා උරදුන් සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. පරම්පරාවෙන් පරම්පරාවට ගරු බුහුමන් ලබන අංගහ ප්‍රදේශයේ වැඩ සිටින අලුත් හේන බෝ සමිඳු ආශ්‍රිත පරිශ්‍රය පිළිසකර කිරීම, ගමට නායකත්වය දෙන ගමේ ආශිර්වාදය ගොම්බද්දල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයට අඩුවක්ව පැවති ජල ටැංකිය හා ජලනල පහසුකම් සලසා දීමද ගම්වාසී කාගෙත් ප්‍රශංසාවට ලක් වූ ප්‍රධාන කටයුත්තක් විය. කුසල කේන්ද්‍ර කර වෙන කටයුතු කරන ලංකා බැංකුවේ සුවිශේෂ ලක්ෂණය තමයි ස්වාර්ථය පරාර්ථය කියන අවස්ථා දෙකම සම්පූර්ණ කරනවා. ස්වාර්ථය කියන්නේ ව්‍යාපාරික ආයතනයක් වශයෙන් තමන් සංවර්ධනය වෙන ගමන්ම අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයට උරදින වගේම අත්‍යවශ්‍ය කාරණයක් තමයි රටේ ආධ්‍යාත්මික පරිසරය නිර්මාණය කිරීම. ලංකාවේ මහා පහන් ටැඹ කියලා හඳුන්වීමත්
ඉතාමත් උචිතයි කියලා මම කල්පනා කරනවා. ගමට අවශ්‍ය ආහාර භෝග ගම තුළම නිෂ්පාදනය කිරීම සහ අතිරික්ත ඵලදාවෙන් අගේ එකතු කළ නිෂ්පාදන බිහි කිරීම අරමුණු කර ගනිමින් හොඳම ගෙවත්ත නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ගොවිජන සේවා මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ වී හොඳම ගෙවත්ත තෝරා ගැනීමට කටයුතු කරන ලදී. ගමේ බොහෝ පිරිසක් සුරං රැකියා සඳහා යොමු කර ඒ සඳහා පුහුණුව ලබා දීම මෙහිදී අප විසින් සිදු කරන ලදී. ගම්මානයේ තරුණ වැඩිහිටි ප්‍රජාව සඳහා ස්වයං රැකියා උත්පාදනයට මඟ පෙන්වීම මා කඳුර විධාතා ආයතනය සමග එක්වෙමින් ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම මෙහිදී විශේෂයෙන් සිදුවිය. ඒ අතරින් ගම තුළ නිෂ්පාදනය වන මී පැණි, කිතුල් පැණි වැනි නිෂ්පාදන සඳහා අගය එකතු කරමින් ඇසුරුම් කරමින් ගුණාත්මක නිෂ්පාදන ලෙස වෙළඳපොළට නිකුත් කිරීම, එක් කණ්ඩායමක් ජෑම් නිෂ්පාදනයටත් තවත් කණ්ඩායමක් සෙරෙප්පු නිෂ්පාදනයටත් රෙදි ආශ්‍රිත නිෂ්පාදනය වන බෑග් ඇඳුම් නිෂ්පාදනය කරන කණ්ඩායමක් බිහි කිරීමද අපහට හැකියාව ලැබුණි. ගමෙහි ආකර්ශනීය පෙනුම තවදුරටත් වැඩි කිරීම සඳහා ගම්වාසී හා ආගන්තුක සැමගේ පහසුව සඳහා ගමෙහි අතුරු මාර්ග සඳහා නාමපුවරු සකස් කිරීම මගින් ගමෙහි අභිමානය වැඩි දියුණු වූ බවද දක්නට ලැබිණි. බුයන්තර ලංකා බැංකු සාකාය කළමනාකාරතුමා ඇතුළු ඒ සියමුල නිලධාරි මහත්තුරුන් අපිට සෑහෙන්න මේ වැඩ කොටසක් කරලා දීලා තියෙනවා මේ ගමට අපට අපේ ගමේ දුරාරිය දක්ෂතා තියෙන සෑහෙන මේ පිරිසක් ඉන්නවා. තරුණ ළමයි සහ තරුණ තරුණිය ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය ලොකු අවස්ථාවක් මේ වෙලාවේ අපිට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අප මෙහි සඳහන් කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් වන්නේ BOC ගම්මාන සංකල්පය ගොම්බද්දල ග්‍රාම වාසීන් වෙත ඉදිරිපත් කිරීමත් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු අර්ථාන්විත මඟ පෙන්වීම අනුශාසකත්වය විජයබා කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය වෙතින් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර හා ගම්වාසී සැමගේ ඉමහත් සහයෝගය හා කැපවීම නිසාම ඉතාමත් සාර්ථක ලෙස ගොම්බද්දල ග්‍රාමය තුළ BOC ගම්මාන සංකල්පය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවුණු අතර ගම්වාසී තරුණ වැඩිහිටි අප්‍රතිහත කැපකිරීම අප නිබදවම අගය කරමු.